2023-41 වෙනි ප්‍රශ්නේ සුදුසු තත්ත්ව යටතේදී H2S වායුව වලට ඔක්සිහාරකයක් මෙන්ම ඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කළ හැක. අනිවාර්යෙන් H2S ඔක්සිහාරක ක්‍රියාව මොකද්ද? ඔක්සිහාරක රෙඩොක්ස් වලදී උගන්වනවා H2S සල්ෆර් වලට යනවා 2H+ ධන 2 ඉලෙක්ට්‍රෝන මේක ඔක්සිකාරක අර්ධයකුත් එක්ක ලියලා සම්පූර්ණ එකක් අපිට ගන්න පුළුවන්. ඒක හරියි. ඔක්සිකාරක නම් කොහොමද වෙන්නේ? ඔක්සිකාරක නම් H2S කියන කෙනා සෝඩියම් එක්ක වගේ ගියාම මේකේ හැදෙනවා NaHS කියන එක සහ ඒ වගේම H2 වායු. එහෙම නැත්නම් මේක වැඩිපුර ගියොත් එහෙම සෝඩියම් එක්ක අන්න හැදෙනවා කවුද? Na2S කියන කෙනා සහ H2. එහෙනම් මෙතෙන්දි සෝඩියම්ගේ ඔක්සිකරණාංගේ බිඳුවේ ඉඳලා ධනයක දක්වා ගිහිල්ලා සෝඩියම් ඔක්සිකරණය වෙලා සෝඩියම්ට ඔක්සිකරණය වෙන්න උදව් කරේ H2S. ඒක නිසා ඔක්සිහාරකයක් මෙන්ම ඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කළ හැක. ඔව් මේ කාරණාව හරියටම හරි. ඊළඟට කියනවා සල්ෆර් යනු ඔක්සිකරණ අංකය ඍණ 2 සිට ධන 6 පරාසයක් ඇති අලෝහයක. අනිවාර්යයෙන්. දැන් H2S ගිහෙම ගත්තම සල්ෆර් ඍණ 2යි. ඔව් H2SO4 වගේ ගත්තොත් එහෙම සල්ෆර් ධන 6යි ඔක්සිකරණ අංකය. ඔව් මේක හරියටම හරි. නමුත් වාක්‍ය දෙක අතර එහෙම සම්බන්ධයක් නැහැ. ඉතින් H2Sට ඔක්සිකාරක හාරක වෙන එකයි සල්ෆර්ගේ ඔක්සිකරණාංක ඍණ 2 ඉඳන් ධන 6 වෙනකන් තියෙන එකයි අතර සම්බන්ධයක් නැහැ. වගන්ති දෙක හරි එකකින් අනෙක් දෙවෙනි එකෙන් පළවෙනි එක පහදා දෙන්නේ නැහැ. උත්තරේ දෙක වෙන්න ඕන. ඒ නිසා 2023-41 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2.